රයිට් ඉතින් මට මේ වීඩියක හදාගන්න සාමාන්‍ය විනාඩියක් වගේ කාලයක් ගත වුණා. ඉතින් මම දීපු ප්‍රොම්ප්ට් එක විදිහටම ඉතින් මම ඉල්ලපු විදිහටම මේ වීඩියෝ ජෙනරේට් වෙලා තිනවා. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ AI එකක් අපිට ෆ්‍රී යූස් කරන්න පුළුවන් නිසා. හෙලෝ ගයිස්, අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ෆෝන් එකක් තියෙන ඕනම කෙනෙක්ට YouTube එකෙන් නොමිලේ දීලා තියෙන මේ AI tool එක යූස් කරලා ඩොලර් උපයන්න පුළුවන් විදිහේ YouTube වීඩියෝස් හදාගන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් AI වීඩියෝස් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වෙද්දි මේ විදිහට AI වීඩියෝස් වලින් සාර්ථකව channel හදාගෙන ඩොලර් උපයන channel කිහිපයකුත් මම ඔයාලට පෙන්නන්නම්. ඔයා කැමති ඕනම niche එකකින් එහෙම නැත්නම් ඕනම category එකකින් මෙතනින් ඔයාලට වීඩියෝස් generate කරගන්න පුළුවන්. ඉතින් YouTube එකේ මේක සම්පූර්ණයෙන්ම free දීලා තියෙන්නේ. ඔයාලට මේක use කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා try කරන්න. ඉතින් ඔයාලට laptop එහෙම නැත්නම් PC මේ වගේ මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ phone එකෙන් තමයි මේ දේ කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඔයා content create කරලා වගේම forex trade කරලා එහෙම නැත්නම් crypto trade කරලා earn කරන්න කැමති නම් ප්‍රධාන වශයෙන්ම මුලින්ම ඔයා කරන්න අවශ්‍ය වෙන්නේ මේ වගේ forex එහෙම නැත්නම් crypto broker කෙනෙක්ගේ එහෙම නැත්නම් exchange එක account එකක් හදාගන්න අවශ්‍යයි. ඉතින් අලුත්ම update එකකට අනුව ආරක්ෂාකාරීවම කොහොමද මේ account හදාගන්නේ කියලා මේ විදිහ මම videos දාලා තිනවා. ඔයාලට මේ videos බැලුවොත් එහෙම සාර්ථකව account setup කරගැනීමේ හැකියාව තියෙනවා. රයිට් ඉතින් ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකෙන් YouTube app එකට යන්න. ඉතින් ඊට පස්සේ මේ යට ඔයාලට plus icon එකක් බලා ගන්න පුළුවන්. ඔයා මේ plus icon එක touch කරගන්න. ඉතින් touch කරලා පස්සේ ඔයාගේ මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාගේ cam එක මේ විදිහට open වෙනවා. ඉතින් මෙතන දකුණු පැත්තේ උඩම බලා ගන්න පුළුවන් වෙනවා සාමාන්‍යයෙන් round icon එකක් තියෙනවා. එහෙම තමයි මේක Gemini logo එක වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ icon එක උඩ ඔයා touch එකක් දෙන්න. ඊට පස්සේ ඔයාට මේ AI tool එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම ඔයාට videos හදා ගන්න පුළුවන් වෙනවා. ඔයා දෙන එහෙම තමයි ඔයා type කරලා දෙන විදිහට වීඩියෝ එකක් මෙතනින් අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගාව තියෙන ෆොටෝ එකක් වීඩියෝ එකක් බවට පත් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මම මේ දෙකම ඔයාලට කරලා පෙන්නන්නම්. මුලින්ම මම ඔයාලට ෆොටෝ එකක් වීඩියෝ එකක් විදිහට හදලා පෙන්නන්නම්. මෙතන ෆොටෝ to වීඩියෝ කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේක උඩ ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතෙන්ට ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ ෆොටෝ එක හදාගත්තත් AI එකකින්. ඉතින් Gemini කියන එහෙම නැත්නම් Gemini මේ වගේ ඕනම tool එකකින් chat GPT එකකින් උනත් prompt එකක් අරගෙන ඔයාට AI videos AI photos හදාගන්න පුළුවන්. ඉතින් මම ඊට කලින් videos දාලා තියෙනවා කොහොමද මේ AI tool use කරන්නේ, photos හදාගන්නේ කොහොමද, videos හදාගන්නේ කොහොමද කියලා. අන්න ඒ වගේ කලින් video එකක් බලලා ඔයාට සාර්ථක හොඳ photo එකක් මෙතනින් setup කරගන්න generate කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ photo එක කරගන්නවා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනින් continue කරගන්න. ඉතින් දැන් මම add කරගත්ත image එක එහෙම නැත්නම් මම මෙතෙන්ට select කරලා දුන්න photo එක මෙන්න මේ වගේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ image එක වීඩියෝ එකක් විදිහට convert කරන්න කියලා. රයිට් ඉතින් මේක යට ඔයාලට type කරන්න තැනක් තියෙනවනේ. ඉතින් මෙතන ඔයාලට type කරන්න පුළුවන් මේ photo එක මොන වගේ වීඩියෝ එකක්ද හැදෙන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මෙතන ඔයාලට prompt එකක් දෙන්න පුළුවන්. ඉතින් Gemini එහෙම නැත්නම් ChatGPT, DeepSeek, Grok මේ වගේ AI tool තියෙනවනේ. මෙන්න මේ වගේ AI tool ඕනම එකකින් ඔයාලට prompt එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාට ඉංග්‍රීසි ප්‍රශ්නයක් තියෙනවා නම් Gemini එකට ගොඩක් වෙලාවට සිංහල තේරෙනවා. ඉතින් ඔයාට Finglish වලින් type කරත් Gemini එකෙන් ඔයාට වැඩක් කරගන්න පුළුවන්, prompt එකක් ලියා ගන්න පුළුවන්. ඉතින් ඔයා කියන්නේ මේ වගේ ෆොටෝ එකක් තියෙනවා. මේ ෆොටෝ එක වීඩියෝ එකක් බවට පත් කරගන්න මට prompt එකක් දෙන්න කියලා. එතකොට ඔයාට සාර්ථකව Gemini එකෙන් වීඩියෝ එකක් දෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම කලින් ගත්ත prompt තියෙනවා. ඉතින් Gemini එකේ මම ඔයාලට පෙන්නන්නම් මේ ෆොටෝ එක වීඩියෝ එකක් විදිහට හදාගත්තට පස්සේ මම මෙතන මේ ටයිප් කරගෙන තියෙන්නේ මේ ෆොටෝ එක කොහොමද හැදෙන්න අවශ්‍ය කියලා. ඉතින් ඊට පස්සේ ඔයාත් මෙතෙන්ට prompt එකක් දීලා මේ arrow icon එක touch කරගන්න. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් වෙනවා මේ ෆොටෝ එක වීඩියෝ එකක් විදිහට පත් වෙනවා. ඉතින් අපි බලමු මොන වගේ result එකක්ද හම්බෙන්නේ කියලා. ඉතින් මෙතෙන්දී ඔයා prompt එක දෙන විදිහට තමයි වීඩියෝ එක generate වෙන්නේ. හොඳ quality විදිහට prompt එකක් දෙනවා නම් ඊටමත් හොඳ quality වීඩියෝ එකක් ඔයාලට මෙතෙන්දී ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට අර ChatGPT, DeepSeek වගේ AI එකකින් use කරලම prompt එකක් ගන්න පුළුවන් නම් හොඳ quality වීඩියෝ එකක් ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාට manual ඔයාට හිතෙන විදිහට type කරලත් මෙතන මේ ෆොටෝ එක වීඩියෝ එකක් විදිහට හදාගැනීමේ හැකියාව තියෙනවා. රයිට් ඉතින් මට මේ වීඩියෝ එක හදාගන්න සාමාන්‍ය විනාඩියක් වගේ කාලයක් ගත වුණා. ඉතින් මම දීපු prompt එක විදිහටම ඉතින් මම ඉල්ලපු විදිහටම මේ වීඩියෝ එක generate වෙලා තිනවා. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ AI එකක් අපිට free use කරන්න පුළුවන් නිසා අපිට මෙතෙන්දී සාර්ථකව මේ විදිහට image videos විදිහට setup කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කරන්න අවශ්‍ය මේ කියන button එක touch කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඔයාට අවශ්‍ය නැති තැන් තියෙනවා නම් මෙතනින් ඔයාට ඒවා cut කරගන්න cut කරලා අයින් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මේක done කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන විදිහටම ඔයාට YouTube එකට මේක අප්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මීට කලින් YouTube එකෙන් අපි දැක්කා ගොඩක් වෙලාවට මේ AI වලින් හදන වීඩියෝස් වලට අපේ වැලියු එකක් අනිවාර්යයෙන්ම ඇඩ් කරන්න අවශ්‍යයි කියලා. නමුත් මේ වෙද්දි YouTube එකෙන්ම AI tool එකක් දීලා තියෙනවා. ඒ වගේම AI එක හරහා ජෙනරේට් කරගන්න contents අපිට direct මෙතනින්ම අපිට අප්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා YouTube එකට. ඉතින් මේ වගේ අපිට සාර්ථකවම YouTube එකට direct අප්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතෙන්දී sound මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම customize කරගන්න. ඉතින් මෙෆරට YouTube එකේම අප්ඩේට් එකක් දෙයි මේ විදිහට හදාගන්න කෙනෙක්.
අපි ප්‍රම්ට එකක් දීලා හදාගන්න වීඩියෝ එකක් ඩිරෙක්ට් YouTube එකට අප්ලෝඩ් කරොත් මොනිටයිස් දෙනවා කියලා. ඉතින් ඉස්සරහට අප්ඩේට් එකක් දෙයි. ඉතින් එනිසා ඔයාලට දැන් try කරන්න පුළුවන්. ඒ වගේම දැන් උනත් ඔයාලට YouTube channel එකක් start කරන්න පුළුවන් වෙනවා මේ YouTube එකෙන් දීලා තියෙන මේ AI එක use කරලා. right. ඉතින් දැන් අපි බලමු මේ image එක වීඩියෝ එකක් විදිහට හදන එකනේ. දැන් අපි බලමු කොහොමද text එකක් වීඩියෝ එකක් විදිහට හදාගන්නේ කියලා. ඉතින් මෙතෙන්දිත් ඔයා prompt එකක් අවශ්‍යයි. ඉතින් prompt එක ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට හිතෙන එකක් type කරගන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් මෙතෙන්ට යන විදිහ. ඉතින් ඒ වීඩියෝ එක මම මෙතනින් අප්ලෝඩ් වෙන්න දාලා තියෙනවා. ඉතින් මෙතන යටම ප්ලස් අයිකන් එක ආයෙත් ටච් කරගන්න. මේක ටච් කරාට පස්සේ කලින් වගේම මේ Gemini ලෝගෝ එකට එන්න. ඊට පස්සේ මෙතන create කියලා තියෙනවා. මෙන්න මේක උඩ ඔයා ටච් එකක් දෙන්න. ඊට පස්සේ මේක continue කරගන්න. ඉතින් මෙතන තමයි ඔයා describe කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් prompt එක දෙන්න අවශ්‍ය වෙන්නේ. ඔයාලට මොන වගේ වීඩියෝ එකක්ද අවශ්‍ය කියලා. ඉතින් දැන් අපි මෙතෙන්ට prompt එකක් දෙමු. මම Gemini එකට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද අපි prompt එකක් හදාගන්නේ කියලා. මම Gemini එකේ ඉන්නේ. ඉතින් Gemini එකෙන් මම මේ විදිහට කලින් generate කරගත්ත image එකක් මේ තියෙන්නේ. ඉතින් ඔයාලට කලින් පෙන්නවෙත් මෙන්න මේ වගේ image එකක් තමයි වීඩියෝ එකක් විදිහට හදලා. ඉතින් ඊට පස්සේ මම ගොඩක් වෙලාවට සිංහලෙන් කිව්වා යාට තේරුණා. ඉතින් ඊට පස්සේ අර මචං වගේ කැල්ල දාලා පොඩ්ඩක් පැහැදිලිව කිව්වට පස්සේ යා මෙන්න මේ වගේ prompt එකක් ලියලා දුන්නා. ඉතින් ඔයාටත් මොන හරි දෙයක් අවශ්‍ය නම් English වලින් දෙන්න. ඉතින් එහෙම නැත්නම් සිංහලෙන් දෙන්න හෙලකුරුත් use කරලා. ඉතින් ඊට පස්සේ ඔයාට ඒක සාර්ථකවම prompt එකක් මෙතනින් ලියා ගන්න පුළුවන්. මෙතෙන්ට paste කරගන්න. ඊට පස්සේ ඔයාගේ image මොන හරි තියෙනවා නම් ඒකට ගැලපෙන prompt එකට ගැලපෙන මෙන්න මෙතෙන්ට upload කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා create කියන button එක touch කරගන්න. ඉතින් මෙතන prompt එකේ තමයි පොඩි prompt එකක්. ඉතින් ලොකුවට graphic add කළේ හැම මුකුත් add කළේ නැහැ. ඉතින් ඔයාලට හොඳ prompt එකක් AI එකෙන්ම generate කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා create කරගන්න එකේ ඉන්න characters වල emotion කොහොමද? ඒ වගේම camera angles කොහොමද add වෙන්න අවශ්‍ය වෙන fonts මොනවද? මේ වගේ ගොඩක් දේවල් describe කරලා හොඳ prompt එකක් ඔයාලට generate කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට generate කරලා මෙතෙන් prompt එකක් දැම්මොත් එහෙනම් ඔයාලට හොඳ quality වීඩියෝ එකක් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට අර Gemini එකෙන් එහෙම නැත්නම් ChatGPT මේ වගේ ඕනම AI tool එකකින්ම මේ දේ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට step ටික දැනගත්තට පස්සේ ඔයාලට කැමති විදිහේ contents ඔයාලට එතනින් හදාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය YouTube එකේ මේ විදිහ ගොඩක් වෙලාවට kids ලාට අදාළ videos තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒවට ලොකු views ප්‍රමාණයකුත් යනවා. ඉතින් ඔයා කරන්න අවශ්‍ය වෙන්නේ හොඳ creative විදිහට. ඒ කියන්නේ මේ විදිහ YouTube එකේ දකින්න නැති විදිහේ දෙයක් මෙතෙන් ඇඩ් කරගන්න අවශ්‍යයි. ඉතින් මෙතන ඔයාලට පේනවා error එකක් ආවා. ඉතින් ආයෙත් අපි back වෙලා මෙතන ක්‍රියේට් කරගමු. ඉතින් මේක ඔයාලට කලින් දැක්ක මේක එක්ස්පෙරිමන්ට් මට්ටමේ තමයි තාම තියෙන්නේ. ඒ කියන්නේ හැමෝටම ගොඩක් වෙලාවට ඔයාලට ඇවිල්ලත් නැති වෙයි මේ අප්ඩේට් එක. ඉතින් ඔයා try කරලා බලන්න ඔයාගේ ෆෝන් එකේ. ඉතින් ඉස්සරහට මේ අප්ඩේට් එක දෙයි. ඉතින් හැම ෆෝන් එකකටම ඉතින් ඉස්සරහට මෙහෙම errors මොකුත් නැතුව ඔයාලට මෙතෙන්දි සාර්ථකව වීඩියෝ ජෙනරේට් කරගැනීමේ හැකියාවක් තියෙයි. ඉතින් අර ෆොටෝ එක වීඩියෝ එකක් විදිහට හදාගද්දි කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. නමුත් මෙතන මේ ටෙක්ස්ට් එක වීඩියෝ එකක් විදිහට හදාගන්න යද්දි තමයි මේ error එක ආවේ. ඉතින් දැන් වෙන එකක්ද කොහොමද දන්නේ. ඉතින් අපි වෙන වෙලාවක try කරොත් සමහර විට අපිට ප්‍රශ්නයක් නැතුව මේක setup කරගැනීමේ හැකියාවක් තියෙයි. right. ඉතින් ඔයාලට පේනවා ආයෙත් error එකක් ආවා. ඉතින් මෙතන මම ආයෙ මේක ජෙනරේට් කරන්න යන්නේ. ඉතින් prompt එකත් මම change කරලා බලන්නම්. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ step ටික දන්න නිසා මේ කොහොමද මේ AI tool එක use කරන්න කියලා දන්න නිසා try කරලා බලන්න හැකියාවක් තියෙන. ඉතින් මේ වෙලාවට ඉතින් මේ tool එක තාමත් experiment. ඉතින් ඒ නිසා මේ මොහොතේ විතරක් මේ ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. මම මේ වීඩියෝ එක record කරන වෙලාවේ ඉතින් ඔයා try කරන වෙලාවේ ප්‍රශ්නයක් නැතුව ඔයාලට වීඩියෝ ජෙනරේට් කරගෙන මේ හැකියාවක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා try කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලට success වෙන්න හැකියාවක් තියෙයි. හොඳ quality videos මෙතනින් හදාගැනීමේ හැකියාවක් තියෙයි. ඉතින් ඊට පස්සේ මම අර කලින් වීඩියෝ එක ඔයාලට පෙන්නන්න ඕනේ. image එක වීඩියෝ එකක් විදිහට හදලා අන්නේ step ටිකම follow කරලා ඔයාලට සාර්ථකව ඒ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. right. ඉතින් දැන් ඔයා දන්නවා කොහොමද මේ AI එක use කරන්න කියලා. මෙතන මේ YouTube එකෙන් අපිට free දීලා තියෙන AI එක කොහොමද use කරන්න කියලා. ඉතින් ඔයාලටත් මේ AI එක ඇවිල්ලාද එහෙම තමයි update එක ඇවිල්ලාද කියලා try කරලා බලන්න. ඉතින් phone එකේ app එක update කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි ගොඩක් වෙලාවට. ඉතින් මේ AI එක update එක ඔයාලටත් ඇවිල්ලා තියෙයි. ඉතින් එහෙමනම් try කරලා බලන්න. ඔයාලට සාර්ථකව videos මෙතනින් generate කරගන්න පුළුවන්. ඉතින් ඔයා content create කරලා වගේම trading කරලා earn කරන්න කැමති කෙනෙක් නම් forex crypto මේ වගේ sites වල ඒ වගේම මේ වගේ brokers ලගේ exchange වල අලුත්ම විදියට ආරක්ෂාකාරී account setup කරන්න කොහොමද කියලා මම මේ විදිහට videos දාලා තියෙනවා. ඉතින් පැහැදිලිව දාලා තියෙන ඕනම කෙනෙක්ට සරලව තේරුම් ගන්න පුළුවන් විදියට ඒ videos ටික බලලා ඔයාගේ account setup කරගන්න. මොකද ගොඩක් වෙලාවට නොදැනුවත්කම හේතුවෙන් වැරදි ක්‍රම හරහා account setup කරන්න ගිහලා ගොඩක් දෙනෙක් තමන්ගේ ID එකේ details ඒ වගේම තමන්ගේ මුදල් සම්පූර්ණයෙන්ම risk එක දානවා spam site වල account හදන්න ගිහලා. ඉතින් ඒ නිසා ඒ වැරදි හදාගන්න මම වීඩියෝස් වල කියපු විදිහට හරියට ආරක්ෂාකාරී account setup කරගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකෙන් දෙයක් ගන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ ෆිල්ම් දාස් වීඩියෝ එකට comment කරන්න කියලා මතක් කරනවා. එහෙනම් content creators ලට ඒ වගේම traders ලට සහ online earn කරන්න කැමති හැමෝටම තවත් ගොඩක් වටින වීඩියෝ එකක් කරන් ඉක්මනින් මෙන්නම්. good luck.